එකකට උත්තර දෙන්න ඕන අර විභාග කටයුතු සම්බන්ධයෙන් ඔබ දන්නවා අපදා කළමනාකරන මධ්‍යස්ථානයේ මගින් සෑම විභාග කටයුත්තකදීම ඊට පෙර අපේ සැලැස්මක් නිර්මාණය කරන විභාග දෙපාර්තමේන්තුවත් එක්ක ඒකදී සියලුම පාර්ශ්වකරුවන් අපි එක්ක වෙනවා. මොකද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එදිනෙට අපි විශේෂ මෙදිරියක් පවතින හදිසි වීම මෙදිරියට අමතරව විශේෂ මෙදිරියක් සහ විශේෂිත දුරකථන අංක ලබා දෙනවා. ඒකම ත්‍රිවිධ හමුදා කණ්ඩායම් පොලිසිය අපි දැනුවත් කළා. ඒ ස්ථාන වල බෝඩ්ඩු සහ ඒ අවශ්‍ය උපකරණ රඳවනවා. මම හිතන්නේ දිත්වයකට පෙර අපි ඒක කරා. ඒ නිසා ඒකෙදිත් අපිට ඒක ලොකු පාසුවක් වුණා. මෙවරත් එහෙමයි. මේ 9 වෙනිදා පවතින ශිෂ්‍ය විභාගයත් 10 වෙනිදා පටන් ආරම්භ වෙන උසස් පෙළ විභාගයටත් අපේ සැලැස්ම ක්‍රියාත්මකයි. සාකච්ඡාවට කිහිපයක් තිබ්බා. දිස්ත්‍රික් 25ම දැනුවත් කරලා තියෙන්නේ සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධ වෙනවා. ඉතින් මේකෙදී ඒ විශේෂ මෙදිරින් ඔක්කොම එක්කවිලා දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකක 25ම පැය 24 පුරාම ක්‍රියාත්මක වෙලා පෞගිය දත්ත ඔබට මතක ඇති. අපි අපගේ ඒ බෝඩ්ඩු සහ උපකරණ උපයෝගී කරගෙන දරුවන්ව මේ විභාග මධ්‍යස්ථාන වලට කල් වේලා ඇතුව අරන් යන වැඩ පිළිවෙල අපි සක්‍රිය කරා. මම හිතන්නේ ඒකත් මේ වසරත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.